අපි තීරණය කරා මේකේ vlog එකක් වැටෙන්නේ නැහැ කියලා. ඒ බෙදරගේ වහලා තිබ්බ හින්දා තමයි. මේ තියෙන chicken මේක වකන්න එපා. ෆෝන් එකට මේ සිම් ප්ලෑන් එක 59ක් වෙනවා. ඔයා මොකද හිතන්නේ අපි ටීම් එක ගැන? මෙච්ච කතා කියන්නේ මොකද රෑ හීනේ මොකද උනේ? හැබැයි අපි දින්න. අන්න ගාලා බබා. හොඳයි පුතා. ඔබ මේ රෙදි සිටිනේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් එක්ක. Hello, welcome to Tassie Eseldo. Eko. Forces practice session. Me ada. ඔබ මේ Oh, get. මොකද කියන්නේ? මොනවද කියන්නේ? මේ කියන්නේ කොහේ නෝත් කරන්නේ? ඔව්. මොනවද කියන්නේ? දැන් හොඳට කියාගෙන ආව. කැමරාවක් ඇල්ලුවන්නේ. අපි අද හොට් පොට් එකක් දානවා. ඊට කලින් අපි මෙහෙ දැවැන්ත මොකද්ද? හෝබාට් ක්‍රිකට් තරගාවලියට සූදානම් වෙනවා. ඔව්. මේ තියෙන 6 සයිඩ් එක. ඔව්. මේ ඉන්නේ අපේ අම්පයර් වෙයි ඉන්නේ. මේකට ගැලපෙන්න මම දැන් ඇවිල්ලා. අන්න බෝලේ නෑ. අර පිටිපස්සේ. අයියෝ මේ අන්දේව ටිකක් එක ක්‍රිකට් ගන්න. පාට වෙන්නේ. හරිසෝක් වර්ණන්දතාවයෙන් ඉන්නේ. මරු හරි. දැන් අපි පටන් ගන්න යන්නේ අපේ ප්‍රැක්ටිස් සෙෂන් එක. ප්‍රැක්ටිස් සෙෂන් 1. ප්‍රැක්ටිස් සෙෂන් 1. නේ ප්‍රැක්ටිස් සෙෂන් 1 අද. අන්න වැටුණා. හරි. දෙකට වතු යන්න බඩ දාන්නේ. ඒක තමයි ඒක. හරි. වෙනම් පටන් ගන්නවා අපේ ප්‍රැක්ටිස් සෙෂන් එක. කප් එක ගෙනාවේ නැත්තම් එළවනවා. දෙවියා නෑ ඉතින් හොඳ බෝලේ. අरे He got it. Australia lose their first wicket. Simon Cat.
මෙන්න අපේ වෙලාවේ යවනවා. විකට් කීපර් අපේ වෙලාවේ යවනවා. මේ වෙලාව යවනවලු ප්ලේස් එකට ගහුණා. කො බලමු අපේ අඩා දුවන් ඒක තමයි ඔය කලෝ එතා අපේ ටීම් එකේ දක්ෂ ප්ලේයර් කෙනෙක් හරියට හරි අම්මා බාර හය එයා හයටත් දුවනවා මරු හැබැයි හයට දුවනවා මෙන්න මෙයා හයට දුවනවා හයට දුවනවා තවත් මොන කේන්ති තවත් දරුණු මැච් එක ඉතින් උද්වේගකාරී වෙලා තියෙන්නේ. නියම හරි 6-4යි ඇයි අට්ටා අපරාධ තාමත් දැකුම් කලු දවසක් අද ඔව් මේ මලිත් ඔව් මේ තමයි පිජාමා අඳන් ඉන්න එක්කෙනා අඩ හරි 12යි වහලලු වට මොකක්ද මේ ඒ වෙච්ච දේ ගැන කියන්නේ ඒ බෙදරගේ වහල තිබ්බ හින්දා තමයි නැත්තම් බෑනේ වහලේ අප්පුණ කරන්නද අයියෝ ඒ ලාස් බෝල් දුවන්න තිබ්බේ බෑනේ ඔයා පැත්තට යන්න තිල්ලයක් හරි මේනක හරි දාන්න කැලුම එන්න ඒ අපි ලකුණු කිය ලකුණු 9 අපි තාම 9ද තුන්වෙනි ඕවරේ ඒට මේට ගියානේ මන් දුවන්නද යන්නේ මෙයා බෝලේ හංගලා තුන්දෙනෙක් තනියම 4 දෙනෙක්ට ගැව්වා මාරි මාරු බත් බලේ මුකුත් කරේ නෑ මුකුත් කරේ නෑ මම අවුට්ලාට පස්සේ මෙයාගේ පැත්තට මන්නේ දෙව්වේ ඔක්කොම කො එක්සයිට් දාන්න තිල්ලි ගහන්න මෙයා ඩුවල් ලේද කිව්වේ මෙයා ඩුවල් ලේද කිව්වේ ඔයා හොර දෙමෙත්‍ර ගාපු මෙතන ලොකු ප්‍රශ්නයක් කතා කරනවා මහත්තයා කන්සල්ටේෂන් කරනවා මෙතන හොට් පොට් එක ලෑස් අයියාගේ සර්විස් එක මල්ලි පටන් ගන්න මෙතන නෝනා මොනවද වැඩක් ලොකු වැඩක් මෙන්න මෙතන අපි හොට් පොට් එකේ තියෙන මොනවද කියලා පස්සේ කියන්න මේ තියෙන මේ මොකද්ද මේ කාටල් ෆිෂ් බෝල්ද මේක කාටල් ෆිෂ් බෝල් හරි ඕකේ මේ බ්ලොග් එකට කියන්නේ ඒක කාටල් ෆිෂ් බෝල් හරිද ඔයාලට කන්න පුළුවන් මේක කාටල් ෆිෂ් බෝල් ඕහෝ නිල් පාටේ මේ චිකන් මේ චිකන් මේවා ගන්න යනවා මොකද නිල් පාට කොහොමද නිල් පාට මේකේ තියෙන අලු ඒ කොහොමද මේක නිල් පාට අලු එකේ තියෙන චිකන් මේක වා ගන්න එපා මේකේ තියෙන පෝක් මේවා ගන්න තර මෙතන තියෙනවා බීෆ් ෆරෝ මේවා එතකොට
මේක තමයි අපි දාන බ්‍රොත් එක. මේ මොකද hot mushroom. මේ mushroom flavored hot sauce එකක් තියෙනවා. ඒකද ගත්තේ ඔයගොල්ලෝ? ඒ අරක්කෝ. දෙන්න පෙන. ඇඩ් එක වගේ පෙන. අන්න ඒක තමයි සැර එක. තව නැතින. තව තියෙනවා නූඩල්ස් තියෙනවා. කොහොමද තියෙන්නේ? නූඩල්ස් එක තියෙනවා බොක් චොයි එකෙන්. චොයි ටික ගලවන්න ඕනේ. බොක් චොයි තියෙනවා නූඩල්ස් තියෙනවා. තව නැතින ශිරාක් නෙමෙයි. ඉනෝකි මෂ්රූම් තියෙනවා. හරි තව නැතින. එතන. වැඩි යන්න එපා නේ. මිහාව්. Meow. Don't be racist, bro. ෆෝන් එක නෙමෙයි සිම්පල් හෑන්ඩ් එක 59ක් වෙනවා. මේ තියෙන චිකන් මේක වා ගන්න එපා. 59ක 59ක් වෙනවා. කවුද? මේකෙන් බොරු ඔයා. ඔයා බේබත් කිලිතේ. මරු නේ මං කියන්නේ ෆෝන් එක නේ සිම්පල් හෑන්ඩ් එක ගැන. මරු හැබැයි. ඒක අලුත් වෙනස් වෙනකොට සිම්පල් හෑන්ඩ්. සයිගර් නෑ. දැන් ජස්ට් එක පැක් එක අපිට අප්ඩේට් කරන්න පුළුවන් නේ. සිජෝ ඉල් වගේ තමයි. මේක හොට්පොට් කාලෙන්ද? මොනවාද? අපි මේ සැරේ මොනවද පරිසම්? පොට් වදිනා ටිකක් ඉන්නේ. ඩික් කරලා ගන්නයි. ඔව්. මුල අත මේ වුණා. සිංගප්පූරේ අත මේ මේක මිරිකන්න ඕනේ. ශ්‍රී ලංකාවේ කැසේ පැසිෆික් අපිට හම්බුනේ. සෝරි එනකොට ලංකාවේ What do you mean by that? ඔය වීලේ කන්න දෙන්න කියලා බලන් ඉන්නවා. මේ අයියා පින්න පාත් දැන්. පින්න පාත් යන්න. 7000 බිමින් තියන්නේ මනේ අතේ තියෙන්න. අපිට බෙදා ඔව් 7000 අතරින් 7000 අතේමයි. ඒ අර ලංකා ඒ පන්සලේ දාන බෙදෙන එක ආවා. මේ තියෙන චිකන් මේක වා ගන්න එපා. මේ දෙරා වගේ මේකනේ බෝලේ මම පින්න පාත් දෙන්න යන්නේ මම පින්න පාත් වනේ. අක්කිට හම්බුණාද? ඔයාට චමත් අනේ ගන්නේ නා. දාන්න. දැම්ම. අවන් තදා මං කනවා ඉන්නේ. පිට මං උඩින් ගන්න. එතකොට I don't like. කට්ටිය ඔක්කොම කැමරා ශිල්පිය වෙලා මෙන්න මෙයාත් ගත්තා. මෙයාත් ගත්තා. එයා ගත්තා. මම නෑ. එයා ගන්න. මෙයා කනවා. මොකද කියන්නේ හොට් පොට් එක ගැන? මොකද කියන්නේ? බත් රහයි. වාර මොකද කියන්නේ හොට් පොට් එක ගැන? දන්නේ තාම කියන්න බෑ මම පළවෙනි පාරට ගන්නේ. බත් තමයි දුන්නේ තාම. තාම බත් විතරයි. හරියට උක රත් ඇදලා. ඉතින් ඔක කුක් කරනවා ඉන්නේ. හරිද? නෑ. මේ හැමෝම බලන් ඉන්නේ අවුරුද්දේ කිරි උතුරන එක. වඩ වෙලා බිම ඉඳගෙන සුදු පාට කියලා සුදු පාට. වල මොකද හිතන්නේ හොට් පොට් එක ගැන? මරු හැබැයි. කියන්නේ කෑ වැඩි. කෑ වැඩි. ආයි කරන්න ඕනේ. අය කොහෙද හොස් කරනවා? හොස් කරන්න. ඔයගොල්ලෝ හොස් කරනවද? මේවා අපි කාන් දන්නේ නැහැ නේ බං. අපේ මම මට කවුරුත් මේන Yes. වල මොකද හිතන්නේ හොට් පොට් එක? Hot pot is good. එච්චරද කියන්නේ? ඔව් එච්චරයි නෝ මොනවද කියන්න ඕනේ. වල මොකද හිතන්නේ හොට් පොට් එක ගැන? හොඳයි. එල. කෑවා. උඹ මට බත් දුන්න හෙටටත් එක්ක. වැඩට යන්නත් එක. වැඩට අරන් යන්නත් එක්ක බත් දුන්නා. ඒකින්ද පොඩ්ඩක් මේ බඩ ගුරිය උල්ලේ මුරිය නෑ ඒක බඩ ඒකට මොකක්ද කියන්නේ බඩ Expand වෙලා. විකෝචනයේද සංකෝචනයේද? සංකුලේ දිගෑරලා එක්ස්පෑන්ඩ් expand. සිංහලෙන්ම එක්ස්පෑන්ඩ් වෙලා. ඒකින්ද වල මොකද හොට් පොට් එක ගැන කියන්නේ කුජොක්ක? චිකන් නැති හින්දා ඊපස්සේ කැමරාවක් අල්ලනවා. චිකන් නැති එක මට පාඩුයි. ඒ වෙන චිකන් කට්ට නැති එක මම කටන්න නැති යාර ප්‍රශ්නයක්. මට චිකන් කට්ටන්න නැති එක ප්‍රශ්නයක් හැබැයි මම ඉතින් හොඳ දෙයක් කියලා. ෆස්ට් ටයිම් නේ ඉන්න. වල මොකද හිතන්නේ? මේක පෝස්ට් කරපුවා එයාලා යන්න. දැන් මේ ටොයිලට් එක ටොයිලට් එකක් වෙලා ඉන්නේ. මාරු මේකට නෑ මේ. වල මොකද? ආ ඒක පාවිච්චි කරන්නේ ඒක. වල මොකද? දැන් ඒක ඒක තිබ්බේ නෑ.
පොඩින් ප්ලේට් දෙකක් කාලා යනවා මේ ප්ලේට් දෙකම හොට් පොට් කෑවා මේ බලමු මොකද ඉතින් ඈ මරු බා මොනවාද හිරුනේ බඩේ මොනවාද ඉරලා තියෙන්නේ ඒකත් කියන්නේ මේ සුදු පාර බනනා පුඩින් හැබැයි වටලප් පාරක් ඉන්නේ එයා හදලා තියෙන කැරමල් පුඩින් පාට බනානා පුඩින් පෙනුව බනානා පුඩින් වගේ රහ වටලප්පා වගේ ඔයාට මේ හදලා තියෙන පුජු මේක නිකන් ලෙක පුඩින් මට නම් උඹ කැම දෙන්න බෑ ඊළඟ මම ඇත්ත කියලා වෙනම ඉතාලම කරගන්න ගන්න හෙට වැඩ රැන්ට තියෙනවා මේ ලෙක පුඩින් ඒක අනිත් පැත්ත හරවයි මොකද ඌම කියනවා ඒක අර මේ අක්කයි පුඩින්ද ලෙක පුඩි ආන්නේ දැක්කා ලෙක පුඩින් කියනවා. කන්න එන හෙට ඇපයක් ගහගෙන ඉඳලා වැඩ තියෙනවා නෑ මම හැබැයි කියලා එක ඇතුලේ ෆිෂ් බෝල් එකේ වැඩේ නැති හයි අද අපි යනවා මේ හෝබාට්ටල SL ලයන්ස් මොකද චමු ස්පෝර්ට්ස් ක්ලබ් එකෙන් ඕගනයිස් කරලා තියෙන ක්‍රිකට් මේ ටූර්නමන්ට් එකක් මේ සොෆ්ට්බෝල් ක්‍රිකට් ටූර්නමන්ට් එකක්. ඉතින් මෙයාලත් අද ප්ලේ කරනවා. මේ මොකද්ද චමු ඔයාලගේ ටීම් එකේ නම? කිරිපුර ඇත්තෝ ඔව් ගිරිපුර ඇත්තෝ බෝලුයි ගලේ ගියා මම මේ අගස්ටි තිරුවාන ලෑස්ට් වෙනා හිටියා මෙතන ඔවුරන් බොරළුයි ගලේ ගිහිල්ලා ඉන්නේ අද ගමන් තාම එතන ගිහිල්ලා නෑ අපි දැන් යනවා මේ අපි ගිහිල්ලා පෙන්නන්නම් මේ පොඩි දෙයක්ත් තියෙනවා ඔයාලටත් බලා ගන්න පුළුවන් මේ එතනදී බයත් හිතෙනවා අපි ඔයාලට මේ ඉතින් අපි එතන ගිහිල්ලාම බලමු. අපි දැන් ලෑස්තිලා ඉන්නේ පොඩි සර්ප්‍රයිස් එකක් කරා. ඒවා. අපේ කුජුක පෙන්නනවා. කුජු. කවුද ඉන්නේ? අපේ අයියයි වලදී. එන්නේ කැලුම් ඇන්ටනි. එයා ලව්දේ ආවෙලා. ඔව් දැන් අපි ඇදගෙන යනවා අයියා අපි ඇදගෙන යනවා. පීන්නේ මේක ගලවගෙන යනවා. ini mewah ini campur දෙන්නම කෝපියෝ campur දුසයිද අපි එන යන්නේ ඕනේ නෑ peace yes මේ කී අපයක් කරද අපේ යක්කට ලංකාවට අපි කොහෙද ඉන්නේ? අපි ගමද? Ready dah? Ready dah? මට ඔක මේ බලගන්න අපි බයිට් කරන්න පුළුවන් අපි මේ බයිට් කරනවා මෙන්න අයියා දැන් ඉඳන්ම ඒ කියන්නේ දැන් ඉඳන්ම රීසන් නෝනා අයියේ දැන් අපි අර බැට් එකකින් ගහලා කරනවා නේ ගන්න නෑ අපිට මේ රෙදි ගලවලා තියන්නේ කියලා වටිලා උඩ මොනාරි මං කව දැම්ම මේක ඔයාගෙන මේ කැලුම් දැක්ක උදේ පාන්දරව මං කෝ කට වහගෙන ඉන්නයි කියලා හරිනේ චරිතෙන් වලින් දෙන්නම ඉන්නවා අරුවා ආත් එකේ ඉන්නවා කොල්ලා නෑ අපි ඒ කියලා හිතුවේ ඔව් ඉතින් අපි ඊට කලින්
මේනකා ඔයා මොකද හිතන්නේ අපි ටීම් එක ගැන දිනයිද පළවෙනි අපි කාර්යකට ගිහලා වාඩි වෙලා එමුයි කියලා මම නම් හිතාගෙන ඔයා රෝගී එහෙම ඉතින් ගිරිපුරත් අර ගල්යෝගේ වගේ අපි කට්ටිය ගායි නම තියලා ආවොත් එච්චරයි අපිට ඒත් හොඳ බලාපොරොත්තුවක් තියෙනවා අපේ ටීම් එක ගැන අපි මේකත් ටී-ෂර්ට් එකකටවත් සාධාරණයක් කරන්න කියලා ෆොටෝ ටීම් එක අපේ ටීම් එක මේ ප්‍රතිවාදී කට්ටිය ප්‍රතිවාදියෝ සත පන්දුව තුන්වෙනි පන්දුවාරේ තුන්වෙනි පන්දුවයි මුළු සූදානම් ධනුෂ්ක. ඔව් ඇදී එනවා ජොසා ඇදී එනවා මේ අවස්ථාවේ. එවරක් වේගවත් මොකද කියන්නේ? වයි මොකද කියන්නේ? බහුල ක්‍රීඩකයෙක් කිතන්ද පන්දුව දාගෙන මොකද කියන්නේ ජොසා? සුලගේ වේගය ඔසේ මැච් එක විකුණනවා අපේ ටීම් එක ගෙදර යන්නේ නෑ දාලා. මොකද කාලේ වයිෆ් ඇවිල්ලා තියෙන කුණුදුල් මැච් එක බලන්න. තුනක් අවසන්. ඊළඟ පන්දුව නම් ලකුණු 6යි. එතනත් දැන්ත පාවක්. යනු මුලකුණු සංඛ්‍යාව ලකුණු 56 දක්වා ඉහළ නැගෙනවා. මම හිතන්නේ මේ අපි ප්‍රැක්ටිස් මැච් එකක් නේ. ටීම් එකක් මෙහෙම ටීම් එකකුත් ඉන්නවා කියලා පෙන්නන්න. පොඩක් බය කරනවා පොඩ්ඩක්. අන්න අර ටීම් එක හොඳට ප්‍රැක්ටිස් කරනවා. ඒවර හොඳ පන්දුවක්. මේ චමොත් නෑ. මේ කාරණේ කවුරුද? ඇයි රජ්ජයි මේ මිනිස්සු. ගිරිපුර ඇත්තෝ කණ්ඩායම ගිරිපුර ඇත්තෝ පන්දුව රකින්න සූදානම් ෆීල් කරන්නේ ගිරිපුර ඇත්තෝ. අපි බලමු චකදාස් කණ්ඩායම කොහොමද ගිරිපුර ඇත්තෝට මොකද දෙන්නේ කියලා. ඒ නම් දෙකම එක වගේ. කවන්නේ. පිටාවක් හොඳ පන්දුව බහර දෙන්නන් තිබුණා. අයියෝ මොන ලැජ්ජ නැති කතාවද? සමග කොතනද යන්නේ? පන්දුව පිටකරුවා සම්පූර්ණ අසාර්ථකයි. හරි තීරණය කරා මේකේ අපි තීරණය කරා මේකේ vlog එකක් වැටෙන්නේ නැහැ කියලා. ඒ තරම් අපේ ක්‍රීඩකයන් දක්ෂකාරයෙන් ප්‍රහාරයට අපි ගෙදරින් හිතා ගන්න ආවට වැඩිය කනවා අපි ඉතින් තීරණය කරා vlog එක නැහැ. vlog එක තිබ්බත් මැච් එක නෑ තාමත් අනර්ග ලෙස මේ මොකද ඔයා හිතන්නේ මේක vlog එක ඕනේ නැහැ නේද? මේ මෙතනින්ම නවත්තන්න ප්ලීස් come on සියමයි හතරයි නෑ මදි කමන්නේ එකක් හරි ගන්න. nice එකයි නන් තව එකයි ඩ්‍රෝ ගන්න. ඉතින් සනියා nice good job ඌ මං වගේ පහත් දැම්ම නම් හරි. nice ඌ වයිට් තුනක් දැම්ම නේ. ඔයාගේ රෙකෝඩ් එක කඩනවා පිට කතා කියන්නේ මොකද රෑ හීනේ මොකද උනේ? ඔයා ඉන්නේ විසිර ගන්න
මූ දිනලා කියලා හිතලා දිනේ රෑ හීනෙන්. මේ මාත්‍යා රෑ. නෑ කො හීනෙන් හරි දින්න කියනවා. මෙයා හීනෙන් විසිල් ගහලා දින්නා කියලා හිතලා. හැබැයි අපි දින්න. ඔව් හීනෙන්. ටොස් එක. ටොස් එක දිනගේ. අක්කු ලකුණු 70ක් ගෙවුවා කියන්නේ දිනනවා. අපි නැහැ හිතුවේ ඉච්චර ගහයි කියලා. අපි නැහැ හිතුවේ ඉච්චර ගහයි කියලා. මේ ගෑණියේ බොයේ බලු කතාව නතර කරගන්නේ. අපි හිටියේ ඔය මානසිකත්වයෙන් අපි පොඩි කාලේ හදපු ඉන්න තමයි මේ වෙලා 70ක් ගාලා අපව හොඳයි පුතා චෝක් මගේ පුතා චෝයි කියනවා. කොහෙද මේ මාමලාට පේන්නේ ඩාන්ස් එකක් දාන්න බලන්න දැන් කියනවා. මොකද කියන්නේ තියෙන මැච් එකේ මේ සහභාගීත්වය ගැන මොකද වඩ කියන්නේ තියෙන්නේ? සහභාගී වුණා වයිට් දැම්ම අපි ඔව් වයිට් එක හොඳට ගියා. ඒනොට අපිට බැරිද යන්න Best fight bowler. Best fight. ඊළඟ කොටේට යන්න දෙන්න මෙතුමා රෙකෝඩ් එකක් තියලා තියෙන්නේ. මෙතුමා රෙකෝඩ් එකක් තියලා තියෙන්නේ. වයිට් බෝල් පහක් දැම්ම කාටද පුළුවන් ඒ වගේ කරන්න මගේ ඕරේට බැට් එකේ දැම්මා මෙයා කොච්චර හොඳ බෝල් කෙනෙක්ද කියනවනේ මෙයාගේ බෝල් එක බැට් එක එකක් වැදුන්නේ නැහැ. එකක් වැදුන්නේ නැහැ. ලකුණු කීයද? ඒ මොකද කියන්නේ මේ සහභාගීත්වය ගැන මොකද කියන්නේ? මේනනේ කනවා. කොහෙද කනවා? සුපිරි මම හිතුවේ ඉච්චර ගහයි කියලා. මොකද කියන්නේ? නියමයි මොකද කියන්නේ බලන් හිටපු කට්ටිය? එලගිරි. මේ කවුද මේ? සහභාගීත්වය තමයි වැදගත්තා. ෂොට් එකක් දානවා. නෑ ප්ලේට්. මට දිනන නැත්නම් ටික මේ කන්නේ මටත් එකක් දෙන්න. කවුද කන්නේ? අපි වා. ආව කවුද? මොකද කියන්නේ නේද? කෑව කියලා තමයි කියන්නේ ලස්සනට ගණින් එක ලස්සනට වීඩියෝ එකක්. මේ තමයි අම්පයර් මහත්තයා. ඔක්කොම බයිනෝනේ. ඈ? කනවා පුලින්ද. මේ ඉන්නේ අපේ තරගාවලියේ මාරු තරගාවලිය කියන්න එපා නේ. මට තරගේ වීරයා. වලිය වීරයා. මට බණි කුමාර ඈ? අපේ ටීම් එකේ වීරයා. නෑ නෑ අනිත් ටීම් එකේම බ්ලොක් කියලා බැලුවා මට කුමාර යමුනේ. මොකෙද්ද මේ ඈ? නෑ කියලා හිතනවා. ඉවෙන්ට් එක කළා වෙනවද නැත්නම් මේ අපිට ඉවෙන්ට් එකකුත් තියෙනවා. ක්‍රිකටුත් ගහලා ඉවෙන්ට් උත් කරලා සල්ලිත් හම්බ කරලා යන්නේ. මොන පුරු වැඩක්ද මේක? මොන පුරු වැඩක්ද? ඉවෙන්ට් එකක් ගන්න දීපිසෝ. දැන් බැට් ටිකක් එනවා ලංකාවේ. ඔව්. දැන් ප්‍රැක්ටිස් එක නවත්තන්න. අපි මේ බැට් ටික පල්ලලා දරටප් දාමු. ඊළඟ අවුරුදු මැච් එක ගහන්න පුළුවන්. ඕ මේ අවුරුද්ද. ඔයාලට ෆයර් ප්ලේස් එකට ඔව්. දරදාන්න පුළුවන්. දරදාන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. වේදේක ප්‍රශ්න. මොකද කියන්නේ තියෙනවද? කස්සේද වාගේ මොකද කියන්නේ? අපි හොඳට අපි තමයි හොඳටම කරේ කියලා. සරි. හොඳට කරේ. ඒ, මොකද කියන්නේ? මොකද කියන්නේ තියෙනවද? අද තරගාවලිය ගැන? වැඩිපුරම ලකුණු දුන්නේ අපිනේ. ඔව්. එතකොට නෑ නෑ වැඩිපුර මේ අතුණු ලකුණු දීලා අපි හොඳට චේසුත් කරා. ඔව්. කියන්නේ මොනවද කියන්නේ? චේස් කර බෝලේ. අපි බෝලේ චේස් කරන්න බෑ තිබ්බනේ බෝලේ උඩට තිබ්බ. බෝල් උඩට තිබ්බ අපිට එහෙම කරන්න තිබ්බේ. අපිට ඉතර දෙයක් කරන්න තිබ්බේ. අපිට කරන්න තිබ්බේ බවුන්ඩරි ලයින් එකෙන් හිටගෙන මේ පැත්තෙන් දෙන බෝලේ ආයෙත් තිබ්බා. අන්න වැට්ටා. බැට් එක අනේක බැට් එක වැට් එක බලන්න. මට මේ බෝලේ මේකට දාගන්න බැරුණා කියලා. ඒකේ නේද මට ගහන්න තිබ්බේ I miss you bro කියලා. මෙයා තමයි වැඩ්ඩා බැස්මන්ගේ බැට් එකේවත් වදින්න දුන්නේ නෑ බෝල්. අන්න ගොල්ලෙක්කා. වැට්ටා bro. ගහන්න ඒ හරියට දා බෝල් එක ගැව්වේ ඊට මේක අනිත් පැත්තට මම ඔය කුණාප ගහන්න ගහපි අර පැත්තටම කිව්වා. හුලං එනවා මෙහෙට. මේ මනුස්සයා රිවර්ස් එක ගහනවා අරහෙට. ඒක වැදුනා නම් කොහමද? එන හරියා. ජය වේවා. ජය වේවා. ඊළඟ ෆොටෝ ගත්ත ඊළඟ මැච් එකේදී අපි හම්බෙමු. ජේ. ෆොටෝ ගන්න. ෆොටෝ ගන්න.